අයිබන් යාළුවනේ කොහොමද ඔයාලට සිලෝන් ආට් YouTube channel එකත් එක්ක තමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ. ගෙනාව අදත් ඔයාලට මගේ පොඩි නිර්මාණයක්. මේ නිර්මාණය නම් මම නිර්මාණය කරපු පිළිමයක් නෙවෙයි, මට නමුත් පාට කරන්න හම්බෙච්ච නිර්මාණයක්. මම දන්න තරමින් මේ ලංකාවේ නිර්මාණකරුවන් නෙවෙයි නිර්මාණය කරලා තියෙන්නේ, ඉන්දියන් නිර්මාණකරුවන්. කෙසේ නමුත් අපි මේ නිර්මාණය මට කරන්න පුළුවන් උපරිම සාධාරණයක් කරලා මම මේ නිර්මාණය වර්ණ ගැන්වුවා. අපි බලමු කොහොමද මේ වර්ණ ගන්නවලා තියෙන්නේ, වර්ණ භාවිත කරලා තියෙන්නේ කියලා. අපි මේ නිර්මාණය වර්ණ ගන්නලා තියෙන්නේ කෘත්‍රිම වර්ණ භාවිතයෙන්, ස්වභාවික වර්ණ භාවිත කරලා නැහැ. ප්‍රතිමාවේ යම් ගැටලු තිබුණත් යම් අඩුපාඩුකම් තිබුණත් මම වර්ණයෙන් ඒ ගොඩක් ඒවා නිවැරදි කරන්න උත්සාහ කළා. ප්‍රතිමා වර්ණ කරන්නේදී ප්‍රධාන අපි සැලකිලිමත් යුතු කරුණක් වන්නේ ප්‍රතිමාවේ මතු පිට හොඳ සුමටව තිබිය යුතුයි අනිවාර්යෙන්ම. වර්ණ ගැන්වීමේදී වර්ණවල තීව්‍රතාවය වැඩි කරන්නට සුදු ආලේප කරගන්නවා. ඉන් අනතුරුව තමයි වර්ණ භාවිත කරන්නේ. පිළිමේ ගුණාත්මක භාවය හොඳ මට්ටමක තියෙනවා නම් ඇත්තට වර්ණ ගැන්වීම ඉතාමත් පහසුයි. ඒ වගේම ඔයාලට චිත්‍ර මූර්ති නිර්මාණ කර ගැනීම හැකියාව තියෙනවා. සිලෝන් ආට් අපිත් එක්ක එකතු වුණොත් ඔයාලට ඕන නිර්මාණය අපි කරලා දෙන්න සූදානම්ින් ඉන්නවා. වෙළඳපොලින් ගන්න නිර්මාණ ඔයාලට ඕන නිර්මාණය නෙමෙයි, තියෙන නිර්මාණනේ ගන්න තියෙන්නේ. එහෙම නෙමෙයි, ඔයාලට ඕන නිර්මාණය කරන්න අපි සූදානම්ින් ඉන්නවා. එහෙමනම් යාළුවනේ මගේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ලබන සතියේ මේ වගේ කලාත්මක නිර්මාණයක් කරගෙන එන්න බලාපොරොත්තු වෙන ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි